හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය මෑණියනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිසරණවනේ පවත්වන 267 වන භාවනා වැඩසටහනේ ප්‍රථම ධර්ම දේශනාව සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච භික්ඛවේ අසංවරෝ හෝති ඉද භික්ඛවේ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා පිය රූපේ රූපේ අධිමුච්ඡති අප්පිය රූපේ රූපේ ව්‍යාපජ්ජති අනුප්පට්ඨිත කාය සතිච විහෙරති පරිත්ත තේතසෝති. ගෞරවනීය ස්වාමින්වහන්සේ ගෞරවනීය මෑණියනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ චාරිත්‍රාක් වශයෙන් නිසන්වනේ පවත්වන භාවනා වැඩසටහන් වලදී කාරණා කීපයක් විශේෂයෙන්ම මුල් දවසේම මතක් කරගන්නවා. ඉතින් මම අදහස් කළා ඒ කාරණා කීපයත් අදත් සුළු වශයෙන් හෝ මතක් කරා නම් වටිනවා කියලා. ඉතින් ඒ කාරණා අත් වශයෙන්ම කියනවා නම් පහක් අංගුත්තර නිකායේ පංචක නිපාතේන අනුග්‍රහිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ අපි මේ බඳු වැඩසටහනක් කරද්දී එහෙමත් නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙලා යම්කිසි ගමනක් යන්න උත්සාහවන්ත වෙද්දී ඒ ගමනට අනුග්‍රහ කළ යුතු ආකාර පහක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකෙන් පළමු අනුග්‍රහය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුත අනුග්‍රහිතය. ඒ කියන්නේ ටිකක් කාරණා දැනගෙන තිබීම, කරුණු කාරණා තේරුම්ගෙන තිබීම, බුද්ධ වචනය ශ්‍රවණය කළා තිබීම, පත පොතේ දැනුම තිබීම කියන එක ඉතින් තමයි මෙතන සාකච්ඡා කරන්නේ. ඉතින් ඒ කියන්නේ ඉතින් අපිට මේ පත පොතේ දැනුම සුතමේ ඥානය ඒ නිසා කරදරයක් කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි යම් දැනුමක් තියෙනවා නම් අපි සතුව ඒක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි යම් අත්දැකීමක් ලැබලා ඒ අත්දැකීම ඇත්ත වශයෙන්ම බුද්ධ දේශනාවත් එක්ක ගලප ගන්න අවශ්‍ය නම් අපිට සුතමේ ඥානයේ යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සුතමේ ඥානය සුත අනුග්‍රහිතය එක්තරා අන්දමකින් අපි ලබාගත යුතු, දියුණු කරගත යුතු හැකියාවක්, කුසලතාවක් වශයෙන් පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සුත අනුග්‍රහිතය තමයි අත් වශයෙන්ම දැන් මේ අපි ඉෂ්ට කරන්නේ. ඒ සුතමේ වශයෙන් අපිට මේ කරගෙන යන වැඩේට උවමනා කරන කරුණු ටිකක් ඉදිරිපත් කරනවා. ඉතින් එතකොට ඒ සුත අනුග්‍රහිතේ වැදගත් වෙනවා. ඉතින් හැබැයි මේ ඉදිරිපත් කරන කරුණු විශේෂයෙන්ම අපි මේ කරන වැඩසටහනට කරගෙන යන කායගත සතියේට සතිපට්ඨානයට සෑහෙන්න එල්ල කළා තමයි ඉතින් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකොට ඒ කරුණු ටික එහෙනම් අපි පොඩ්ඩක් ධාරණය කරගන්න එක, තේරුම් ගන්න එක ඊටාම වටිනවා. හැබැයි මෙතන තව පරිසංවේතු කාරණේකුත් තියෙනවා. ඒකත් අපි පළමු දවසේම මතක් කරගන්න එක වටිනවා. අපි භාවනාවේ නියැලෙනකොට විශේෂයෙන්ම ඒ සුත්තමේ ඥානෙ ඉස්සර කරගෙන නෙමෙයි භාවනාව කරන්නේ. එතෙන්දී අපි පොඩ්ඩක් සුත්තමේ ඥානෙ පැත්තකින් තියලා ඕනේ භාවනාව කරන්න. ඒක තමයි මම දවල් කාලේදී මතක් කළේ. අපි තුල ඇති වෙන්න ඕනේ එක්තරා අන්දමක අර පුංචි දරුවෙක්ගේ තියෙන නිහතමානී මානසිකත්වය. එහෙමත් නැත්නම් ඒ පුංචි දරුවෙක්ගේ තියෙන අලුතෙන් යමක් ඉගෙන ගැනීමේ මානසිකත්වය අපි තුල තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට මේකෙන් යමක් උකහා ගන්න, ඉගෙන ගන්න අවස්ථාවක් සැලසෙන්නේ. එහෙම නැත්තම් වෙන්නේ අපි සියල්ල දන්නවා කියලා හිතාගත්තොත් හරියට නිකන් අර පිරුණු කලයකට වතුර දානවා වගේ වැඩක් තමයි සිද්ධ වෙන්නේ. ඒ දාන වතුර බිඳුවක්වත් ඒ කලය ඇතුළට යන්නේ නැහැ. ඒක පිටාර ගලන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි දන්නවා වෙන්න පුළුවන්. අපි විවිධ උපාධි ලැබලා තියෙනවා වෙන්න පුළුවන්. විවිධ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි පරිණත භාවයක් ලැබලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දී අපි මේ සියල්ල පොඩ්ඩක් පැත්තකින් තියලා බොහොම නිහතමානී මානසිකත්වයක් ඇති කරගෙන අලුතෙන් නැවුම්ම යමක් දිහා බලන්න අපේ අත්දැකීමට මුල් තැන දෙන්න අපි උත්සාහවන්ත වෙ යුතුයි. ඒ නිසා අපේ ස්වාමින්වහන්සේලා මෙතන ඉන්නේ පරිවේනාචාර්ය ස්වාමින්වහන්සේලා. ඒ කියන්නේ මේ වෙනකොටත් සෑහෙන සුතමේ ඥානයක් තියෙන, දැනුම් සම්භාරයක් තියෙන ස්වාමින්වහන්සේලා. ඒ වගේමයි මෙතන ඉන්න මේ මහත්තුරුත් ඒ පිරිවෙන් වල ආචාර්ය පිරිසක්. ඒ නිසා ඒ අයටත් සෑහෙන දැනුමක් තියෙන පිරිසක්. හැබැයි මේ දැනුම මත නෙමෙයි අපි අද මේ කරගෙන යන වැඩසටහනේ මූලිකත්වය අපි දෙන්නේ අපි ලබන අත්දැකීමට. ඒ නිසා අපි පොඩ්ඩක් මේ අපේ දිශානතිය වෙනස් කරගන්න අවශ්‍යයි. අපි දැනුම පොඩ්ඩක් පැත්තකින් තියලා ඒ වෙනුවට මට දැනෙන දේ
මගේ අත්දැකීම ඉස්සරහින් තියාගන්න අපි සැලකලිමත් වෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් පස්සේ අපි තුමු කමටහන් වාර්තාවක් ලියද්දී වෙච්ච දේ ගැන එක්තරා අන්දමක පසුවිපරමක් කරද්දී එතකොට පුළුවන් අපිට සුතමේ ඥානය ප්‍රයෝජනෙට ගන්න. එතෙක් අපි පුළුවන් තරම් බොහොම බිමට බැහැපු නිහතමානී සරල පුංචි දරුවෙක්ගේ තියෙන ඒ කුතුහලයක් සහිත මානසිකත්වය. මේක මොකද්ද වෙන්නේ කියලා හොයලා බලන මානසිකත්වය. හැකි සංඥාව. බිමට බැහැපු ගතිය, නිහතමානී ස්වභාවය සහිතව තමයි මේ වැඩේ කරන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සීලානුග්‍රහිතය ගැන කතා කරනවා, දේශනා කරනවා. ඒ කියන්නේ මේ කටයුත්ත කරද්දී අපිට සීලය බැහැර කළා, අමතක කළා මේ කටයුත්ත කරන්න බෑ. ඉතින් ඒක තමයි අපේ පූජනීය ස්වාමින් වහන්සේ අද උදේ අපි සියලු දෙනාම මෙතෙන්ට කැඳවලා සීලය අලුතෙන් සමාදන් කළා. ඊළඟට ඇවැත් මේ දේශලා ඒ විදිහට අපේ සීලයට යම්කිසි අනුග්‍රහයක් ලැබලා දුන්නේ. ඉතින් එතනක් තියෙනවා යම් නැවුම් වීමක්. අපි හික්මෙන්න දරන උත්සාහයක්, අපේ කය වචනේ හික්මවා ගන්න දරන යම් උත්සාහයක් එතන තියෙනවා. ඉතින් ඒක කරන්නේ මේ කාටවත් පේන්නවත් මම සිල්වන්තයි කියලා කියාපාන්නවත් එහෙම මොකටවත් නෙමෙයි. මේ කරන කටයුත්තට කරන පුංචි අනුග්‍රහයක් වශයෙන්. ඉතින් එතකොට ඒක ඇවිල්ලා හදවතින් මෙන ගතියක්, අවංකවම කරන දෙයක්. ඒක මේ අනිත් කෙනා පස්සෙන් ඉඳීවිය මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මාව අල්ලගනීවිය කියලා එහෙම බයෙන් රකින්න සීලයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ කාරණා තේරුම් අරගෙන තමන්ම සීලේ වටිනාකම තේරුම් අරගෙන අපි ටිකක් පරිණත දැනුවත් පුජ්‍යලීන් පිරිසක් වශයෙන් සීලයෙන් අනුග්‍රහ කරන්න උත්සාහන්ත වෙනවා. මොකද සීලයෙන් අනුග්‍රහ කළේ නැත්නම් අපි මේ කරන දේ රැඳෙන්නේ නැහැ. මොකද අපේ හිත වල් වැදිච්ච ස්වභාවයක් තියෙන. හිත අදින්නෙම බොහොම අපිට අහිතකර දේවල් ඔස්සේ, කෙලෙස් ඔස්සේ. ඉතින් ඒ නිසා අපිට ඒකට යම්කිසි හික්මීමක් ඒ සඳහා يعني හිතට යම්කිසි හික්මීමක් ලබා ගන්න නම් ඇත්තටම කයටයි වචනයටයි මුලින්ම යම් පමණක සංවරයක් ඇති කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකත් අපි ලබා ගන්න තියෙන ස්වභාවය දැනටමත් අපි ගාව සීලයක් තියෙනවා නම් ඒක අලුත් කරගන්න, ඒක මතක් කරගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ ආසන්න කාලෙදි මගේ අතින් ලොකු වැරද්දක් උනේ නැහැ කියලා පුංචි අහිංසක සතුටක් භුක්ති විඳ ගන්න, අනවජ්‍ය සුඛයක් භුක්ති විඳ ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ කියන්නේ හුඟක් වෙලාවට වෙන්නේ අපිට ඒ තරම් සීලයක් අපි සීලය ගැන සැලකිලිමත් නැත්නම් අපි ඒක නොසලකා හරිනවා නම් ඉතින් එතකොට මේ හිත හදන වැඩේදී අපේ හිත අපිටම චෝදනා කරන්න පටන් ගන්නවා. උඹ ওই වැඩේට හරියන්නේ මේ වැරදි උඹ ගාව තියෙනවා. එහෙම නැත්නම් මේ අකුසල් මගෙන් සිද්ධ වෙලා තියෙනවා කියලා නිකන් අපේ හිතම අපිට චෝදනා කරන ගතියක් එන්න පුළුවන්. මොකද මේ වැඩේ ටිකක් සංවේදී වැඩක්. හිත හදන වැඩේ. ඒ නිසා ඒ බඳු තමන් තුළම වික්ෂිප්ත භාවයක්, විපිලිසර භාවයක් නොඑන්න නම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සීලයෙන් තමයි ඒ විපිලිසර භාවය දුරු කළා දෙන්නේ. අවිප්පටිසාරත්තානන්ද කුසලානි සීලානි කියලා දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ මේ අවිප්පටිසාරයේ පිණිස හිතේ විපිලිසර භාවයක් නැතිවීම පිණිස හිත තමන්ට තමන් චෝදනා කරන්නේ නැතිවීම පිණිස එහෙමනම් සීලයෙන් යම්සි අනුග්‍රහයක් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් අන්න ඒක වැදගත් වෙනවා. ඒක මේ කවුරුත් කරන චෝදනාවක් නෙමෙයි, අනුන් කරන චෝදනාවක් නෙමෙයි, තමන්ගේම හදවතින් නැගෙන චෝදනාවක්. ඒ හදවතින් නැගෙන චෝදනාවෙන් අපි නිදහස් වෙන්න නම් යම් හෝ පමණක අවංකව අපිට සීලයක් රකින්න උත්සාහන්ත විය යුතුයි. ඒක මුලදී කරදරයක් වගේ තේරෙන්න ඉඩ තියෙනවා. මොකද විවිධ නීති රීති පද්ධතියක්, යම්සි කාලසටහනක් එහෙම අපි යොදාගත්තාම මේක යම්සිනිය හිර වෙන ගතියක්, බර වෙච්ච ගතියක් මුලදී දැනෙන්න පුළුවන්. සමහරවිට අපේ හිත කියන ඕක කඩාගෙන ඵලයන් කියලා ඉතින් අපේ හිත කියනවා. නමුත් අපි පොඩ්ඩක් උත්සාහවන්ත වෙනවා. බැරිද මේ හිතේ එන මේ කෙලෙස් ප්‍රවාහයට ඉඩ දෙන්නේ නැතිව බැරිද මට පොඩ්ඩක් හික්මෙන්න. අඩුතරමේ මේ දවස් ගාන හික්මෙන්න මට බැරිද කියලා ඉතින් මම පුංචි ප්‍රයත්නයක් දරනවා. අවංක ප්‍රයත්නයක් දරනවා. ඒ නිසා මම අපේ ස්වාමින් වහන්සේලාගෙනුත් මෙතන ඉන්න අනෙකුත් ගිහි මහත්ම මහන්තිමීගෙනුත් යම්සි මතක් කිරීමක් කරනවා මේ දවස් ටික පොඩ්ඩක් සිල්වත් වෙන්න. සිල්වත් වෙලා බලන්න. Tamanට යම්කිසි සහනයක්, සුවයක්, Tamanගේ හිත චෝදනා කරන ගතියෙන් නිදහස් වීමක් Tamanට දැනෙනවද කියලා. එතකොට Tamanට තේරෙවි දැන් නිකන් මට මේකට හුරු වෙච්ච ගතියක්. නැත්නම් මේක කරන්න පුළුවන් ස්වභාවයක්.
අතීතේ නම් මම මේවා ගැන කිසිම තැකීමක් දැක්වේ නැහැ, කිසි සැලකිල්ලක් දැක්වේ නැහැ. නමුත් දැන් මමත් උත්සාහ කළ බැලුවා ඇත්ත වශයෙන්ම කළා බලන්න පුළුවන්ද කියලා. හැබැයි මට තේරෙනවා දැන් බැරිත් නැහැ කියලා. මොකද මේ තරුණ කාලේනේ. තරුණ කාලේ කරන්න බැරි දෙයක් නැහැ. අපි මේක වැරදියට යදුවොත් ඉතින් විනාශය දක්වා යන්න පුළුවන්. හරි පැත්තට අදිෂ්ඨානශීලීව යෙදුවොත් හරි පැත්තට යන්නත් පුළුවන්. ඒ නිසා තරුණ කාලෙදිම තමයි අපිට අපි අපාගත වෙනවද එහෙම නැත්නම් වෙන පැත්තකට හැරෙනවද සුගතිගාමි වෙනවද කියන එක එක්තරා අන්දමක සම්දිස්ථානයකට අපි පැමිණෙන්නේ ඒක අතකින් කියනවා තරුණ කාලෙදිම තමයි. ඒ කාලෙදිම තමයි අපිට හරි වැරද්ද තේරෙන්නේ. ඒ කාලෙදිම තමයි අපි සමහරලාට ආවේගශීලී වෙන්නේ. ඉතින් එතෙන්දී අපි හරි මඟ පෙන්වීමක්, කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබුවා නම් එතෙන්දී අපිට පුළුවන් අපේ යන ගමනේ යම්කිසි වෙනස් වීමක් අවශ්‍ය නම් කරගන්න. ඒ නිසා උත්සාහවන්ත වෙන්න මේ කාල පරිච්ඡේදය තුලදී අවංකව තමන්ගේ සීලය ආරක්ෂා කරන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාකච්ඡානුග්‍රහිතය. දැන් අපි කොයිතරම් දැනුම සහිතව හිටියත් සමහර වෙලාවට අපි දන්න දේ අපිට වැටහිලා තියෙන වැරදි ආකාරයකට වෙන්න පුළුවන්. අපි කරුණු කාරණා දන්නව වෙන්න පුළුවන්. හැබැයි ඒවා අපි ග්‍රහණය කරගෙන තියෙන්නේ, තේරුම් අරගෙන තියෙන්නේ සමහර විට වැරදි ආකාරයකට වෙන්න පුළුවන්. ඉතින් එතකොට පැටලිලා, දෘෂ්ටිගත වෙලා, වරද්දගෙන දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි වැරදි. ඉතින් අන්න එතෙන්දී අපිට සිද්ධ වෙනවා සාකච්ඡාවකට පිවිසෙන්න. තවත් දන්න පිරිසක් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරලා බලන්න. එතෙන්දී අපි අපේ මතවාදයක් ඉදිරිපත් කරන්න පුළුවන්, අපි දන්න දේ කතා කරන්න පුළුවන්. හැබැයි විවෘත මනසක් අවශ්‍ය වෙනවා. තවත් කෙනෙක් ඉදිරිපත් කරන කරුණකුත් පොඩ්ඩක් සැලකිල්ලෙන් බලන්න. ඉතින් අන්නේ විවෘත මානසිකත්වය අපි ගාව නැත්තම් මන් දන්න දේමයි හරි, අනිත් අය කියන දේවල් කිසිම තේරුමක් නැති ප්‍රලාප කියලා හිතනවා නම් අර ප්‍රකාශයක් කියන්නේ ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියලා. ඉතින් ඒ මට්ටමින් නම් අපි ඉන්නේ. ඉතින් එතකොට අපිව හදාගන්න හරි අමාරුයි. නිසා අපි දන්න දේ වුණත් පොඩ්ඩක් ਵਿਚාරශීලීව බලන්න, තවත් කෙනෙක් ඉදිරිපත් කරන දේකුත් එක්ක සංසන්දනය කරන්න අපිට යම්කිසි විවෘත මානසිකත්වයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා එතෙන්දිත් මම ආරාධනා කරනවා විශේෂයෙන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. දවල් කාලේ අපි කරපු සාකච්ඡාවට මම විතරක් කතා කරන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේලාගේ අපේ මේ මහත්තුරුන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර අපි ගාව තියෙන යම්කිසි වැරදි අවබෝධයක්, නොවැටහීමක් අපිට හදාගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේමයි තවත් පැත්තකින් අපි මේ වගේ විවෘතව සාකච්ඡා කරද්දී විශේෂයෙන්ම අපේ වඩපු භාවනාව පිළිබඳව කරුණු ඉදිරිපත් කරද්දී ඒක අහගෙන ඉන්න තවත් බොහෝ පිරිසක් තේරුම් ගන්නවා මේක කරන්න පුළුවන් දෙයක්. මොකද මේක ඇවිල්ලා මේ අපි නිකන් ආශිකාගෙන්වත් ආශිර්වාද ලැබලා විශේෂ අනුග්‍රහයක් ලැබලා අපි සුවිශේෂී පුජ්‍යලයන් වශයෙන් කරන දෙයක් නෙමෙයි. අපි මේ බොහොම මහන්සියෙන් පොඩ්ඩක් උදේ නැගිටලා මේ සඳහා වෙහෙසක් දරලා ඒ කාලය ඒ සඳහා යෙදවීම නිසා, පුහුණු වීම නිසා ලැබපු ප්‍රතිඵලයක් තියෙන. ඒකම තමයි දැන් මේ ඉන්න ස්වාමීන් වහන්සේලාත් මේ අනිකුත් මහත්මිනුත් මේ උත්සාහන්ත වෙන්නේ. ඉතින් ඒ අයත් මේ විදිහට තමන් අවංක උත්සාහයක් දරලා පොඩ්ඩක් ඒකට යෙදිලා ඒ යම් කරුණු කාරණා ඉදිරිපත් කරද්දී ඒකේ ප්‍රතිඵල දකින්නකොට, ඒකේ ප්‍රතිඵල කියවෙනකොට, ඇහෙනකොට තවත් පිරිසකටත් තේරෙනවා මේ කරන්න පුළුවන්, මේ අත්දැකලා තියෙනවානේ, මේ දේ තේරිලා තියෙනවානේ, තවත් කෙනෙකුට මේක වෙලා තියෙනවානේ. අන්න එතකොට ලොකු දිරිගැන්වීමක්, එහෙමත් නැත්නම් හැකි සංඥාවක් මේක අහන අනිත් අයගේ හිතවලත් පහළ වෙනවා. ඉතින් ඒක තමයි මේ විවෘත සාකච්ඡාවේ තියෙන වැදගත්කම. එහෙමත් නැත්නම් විවෘත කමඨහන් සුද්ධ කිරීමේ තියෙන වාසිය. ඒතකොට ඒක අපි අර හුදේකලාව බොහොම හැංගිලා කරන වැඩකට වඩා දැන් ඒතර අනිත් කෙනාගේ අත්දැකීමුත් අපිට තේරෙනවා. යාත් මේ ලබලා තියෙන මට තේරිච්ච දෙයමයි යටත් තේරලා තියෙන්නේ. නැත්නම් සමහර වෙලාවට මෙතන ඉන්නවා තමන්ගේ අත්දැකීම හෙලි කරගන්න බැරි වෙච්ච කෙනෙක්. යාට ඒකේ ප්‍රකාශ ශක්තිය අඩුයි, ප්‍රකාශන ශක්තිය අඩුයි. නමුත් තමන්ට ආපු ප්‍රශ්නේම තව කෙනෙක් ප්‍රකාශ කරනවා. එතකොට අන්න එයාගේ කමටහනත් සුද්ධ වෙනවා. මට තිබිච්ච ප්‍රශ්නේ මොන්න තවත් කෙනෙක් අහලා. ඒතර ඒක අහන් ඉන්න මගේ කමටහනත් ඒකට සුද්ධ වෙලා යනවා. ඒ නිසා මේ සාකච්ඡා අනුග්‍රහිතය බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අනුමත කළා තියෙනවා, මේ ප්‍රශංසා කළා තියෙනවා. විටින් විට දන්න දේ වුණත් තවත් වැඩිහිටි ස්වාමින් වහන්සේ කෙනෙක් එක්ක එහෙමත් නැත්නම් ඒ ක්ෂේත්‍රයේ යම්කිසි පරිණත භාවයක් තියෙන කෙනෙක් එක්ක, අවබෝධයක් තියෙන කෙනෙක් එක්ක ගිහිලා විටින් විට කතා කරන්න, සාකච්ඡා කරන්න, තමන්ගේ තියෙන ගැටලු එහෙමත් නැත්නම් සැකමුසුතෙන්
විසඳ ගන්න කියලා ඉතින් දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට ඔන්න ඔය සාකච්ඡා අනුග්‍රහිතය තමයි අපි දවල් කාලයේදී ඉදිරිපත් කරන්නේ. ඒ තුලින් අපි කමඨහන් පිරිසුදු කර ගැනීමත් තව ටිකක් අපේ කරගෙන යන ඉදිරි ඒ කටයුත්ත සාර්ථක කරගන්න ලැබෙන්න පුළුවන් රුකුලක් මඟ පෙන්වීමක් ලබා ගන්නත් අනිත් අයට යම්සි ධෛර්යයක් දෙන්නත් උත්සාහන්ත වෙනවා. එතකොට මේ අනුග්‍රහිත තුනෙන් පස්සේ තමයි සමත අනුග්‍රහිතය විපස්සනා අනුග්‍රහිතය කියන භාවනාමය පැත්ත බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා මේක මේ සමතයත් විපස්සනාවත් එක්ක තනියෙන් යන ගමනකුත් නෙමෙයි. මේකට තව බාහිර සාධක කීපයකුත් මේකට අවශ්‍ය වෙනවා. සීලය පිරිසුදු කර ගැනීම ඒක තව ටිකක් ශක්තිමත් කර ගැනීම වැදගත් වෙනවා. ඒකට අනුග්‍රහ කරන එක වැදගත් වෙනවා. අපි තුල සුතමේ ඥානයක් දියුණු කර ගැනීම ඒකට අනුග්‍රහ කිරීම වැදගත් වෙනවා. ඒ වගේමයි සාකච්ඡා අනුග්‍රහිතයක් සාකච්ඡාවක් තුලින් අපේ ගාව තියෙන යම්කිසි සැක සංකා දුරු කර ගැනීමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ සැක සංකා තියෙනකොට මේ වැඩේ කරන්න හරි අමාරුයි. මේ වැඩේ හරිද? මේ ක්‍රමේ හරිද? මම මේ කරා හරිද? මීට වඩා හොඳ ක්‍රම තියෙනවද? මේකට වඩා අරක හොඳයි. කී අපේ හිතේ හැමතිස්සෙම නිකන් දෙගිඩියාවක් තියෙනවා නම් අපි මුළු හදින්ම මේ වැඩේ කරන්නේ නැහැ. ඒ නිසා හරි වැදගත් අපිට සැක දුරු වෙච්ච මනසක්. මේක කරන්න බලන්න පුළුවන්. මේක අනිත් අය කළා තියෙනවා. යම් පමණකට සාර්ථක ප්‍රතිඵලات ලැබිලා තියෙනවා කියලා අන්නේ විශ්වාසය ඊටාම වැදගත්. භාවනා ක්‍රමත් ලෝකේ විවිධ දේවල් තියෙනවා. ඉතින් අපිට ඔක්කොම කරන්න බෑ. හැබැයි මේක කරලා බලන්න පුළුවන්ද? මෙතන යම්කිසි ආරම්භයක් මට ගන්න පුළුවන්ද කියලා එහෙනම් අපි යෙදිලා බලන ගතිය වැදගත් වෙනවා. ඉතින් එතෙන්දී සමත අනුග්‍රහිතේදී විශේෂයෙන්ම මතක තියාගන්න තියෙන අපිට තියෙන්නේ අද වර්තමාන කාලේ පුදුම විදිහට ව්‍යාකූල මනසක්. අපි රූපවාහිනිය දිහා බැලුවත් අපේ හිත විසිරෙන්න ගන්නවා. හිත දූෂිත වෙන්න ගන්නවා. ඊළඟට අපි ගාව අතේ තියෙන නිරන්තරයෙන්ම අපි බලබලා ඉන්න අපේ ජංගම දුරකථනයේ දිහා බැලුවත් ඒත් ඉතින් අපේ හිත දූෂිත වෙනවා. පත්තරයක් බැලුවත් ඒත් එච්චරයි. වටේ පිටේ යනකොට එළියේ තියෙන දැන්වීමක් දිහා බැලුවත් ඒත් එච්චරයි. ප්‍රවෘත්ති පත්‍රයක් දිහා බැලුවත් ඒත් එච්චරයි. ඒ නිසා අද තරම් අපේ මනස දූෂිත කරන පරිසරයක් අතීතයේ තිබිලා නැහැ. ඒ නිසා හරි අමාරුයි අද අපේ මනස හදාගන්න. අපි කියනවා අද අපි හරි දියුණුයි, අපි හඳටත් යනවා, ගාරු ග්‍රහයටත් යනවා කියලා අපි උජාරුවට කියනවා. නමුත් එකාතකින් බැලුවාම අපි බොහොම ආගාධයට යන ගතියක්. මානසිකව පිරිහෙන ගතියක්, අපාගත වෙන ගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි මේ තියෙන අවදානම මිනිස්සෙන් වශයෙන් තේරුම් ගැනීම වැදගත් වෙනවා. මෙතනින් අදහස් වෙන්නේ අපි නැවතත් වැඩි යුගයට යාම හෝ සියලු දෙනා වනගත වීම හෝ කියන එක නෙමෙයි මෙතනින් අදහස් වෙන්නේ. අපි යම් පමණක හික්මීමක් අපේ තුල ඇති කරගන්න අවශ්‍ය වෙනවා. අපිට තියෙන අවදානම තේරුම් ගන්නත් අවශ්‍ය වෙනවා. ඒ නිසායි අපි මේ වැඩසටහන පටන් ගන්නකොට අපි පොඩ්ඩක් ওই ජංගම දුරකථන ටික ඈත් කළේ. ඒ වගේම ප්‍රවෘත්තිපත්ත ඊළඟට ගුවන් විදුලි රූපවාහිනිය ඔක්කොම ටික ඈත් කළේ මේකේ තියෙන හානිය තේරුම් ගැනීම අවශ්‍ය නිසා. කල්පනා කරලා බලන්න මේ දවස් කීපෙද්දී මේවා වලින් තොර වීම නිසා අපිට කොයිතරම් සහනයක් දැනේවිද? ප්‍රවෘත්ති කියලා අපි මොනවාද අහන්නේ? අහන්නෙම වෙච්ච අකරතැබ්බ. අහන්නෙම වෙච්ච දූෂණ. මේවා අහන්න අපේ හිතත් තව නිකන් වල් වදින එක, ඔද්දල් වෙන එක, පෑරෙන එක තමයි වෙන්නේ. ඉතින් අන්නේ නිසා අපිට අවශ්‍ය නම් අපේ හිත ආරක්ෂා කරගන්න යම් පමණක හික්මීමක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට මේ විසිරිච්ච මනස, දූෂිත වෙච්ච මනස, ව්‍යාකූල වෙච්ච මනස හදාගන්න තියෙන එක පැත්තක් තමයි සමතයකින් කරන අනුග්‍රහය. යම්කිසි කුසලාරම්මණයක් ඉදිරිපත් කරගෙන ඒ කුසලාරම්මණයට නැවත නැවත හිත නංවමින් වාසය කිරීම තුලින් හිත හික්මවන්න උත්සාහන්ත වෙනවා. ඒක බුදු ගුණයක් වෙන්න පුළුවන්, දහම් ගුණයක් වෙන්න පුළුවන්, සංඝ ගුණයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කසිනයක් වෙන්න පුළුවන්, ආස්වාසයක් ප්‍රස්වාසයක් වෙන්න පුළුවන්, පිම්බීමක් හැකිලීමක් වෙන්න පුළුවන්, සක්මනේදී වම දකුණ වෙන්න පුළුවන්. මේ ඕනම සරල අරමුණක් වෙන්න පුළුවන්. ඉතින් ඒ අරමුණු එකාතකින් කියනවා නම් අර හිත දූෂිත කරන ගතිය ඇත්තෙම නැති තරම්. දැන් අපේ රූපවාහිනිය දිහා බලන් ඉඳද්දී අමුතුවෙන් ඒකට වීරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. චිත්‍රපටයක් බලද්දී ඒකට අමුතුවෙන් වීරයක් හදන්න අවශ්‍ය නැහැ. අපි හිතේ නිකන් ඇද්දිලා යනවා ඒකට. පැය ගණන් ඉන්න පුළුවන්. දැන් අද එහෙම වාර්තාවල හුඟක් කියවුණා. හුඟක් ඉතින් මේ කරන්න අමාරුයි. මොකද රිදෙනවා. අතන රිදෙනවා, මෙතන රිදෙනවා. නමුත් ඉතින් කාට හරි මතකද හොඳ ලස්සන චිත්‍රපටියක් බලද්දී එහෙම රිදුම් කැක්කුම් ආවද? මතක නෑ නේද?
මම කර චිත්‍රපටියක් බලද්දි සංගීත සංදර්ශනයකට එහෙම සහභාගී වෙලා ඉඳද්දි එහෙම අපි කාටවත් මේ පැමිණිලි කළා නෑනේ. මං සංගීත සංදර්ශනයට ගියා මේ කකුල රිදෙන්න ගත්තා, දණහිස රිදෙන්න ගත්තා. එහෙම අපි කියලා නැහැනේ නේද? අපි දන්නේ පැය ගණන් තිස්සේ කාලේ නාස්ති වෙලා තිනවා. ඒකම බලලා තිනවා, අහලා තිනවා. හැබැයි අපේ කයේ පැමිණ නැගිච්ච වේදනාව ගැන කිසි ගාණක්වත් නැහැ. මොකද අපි හිතින් පුදුම විදිහට ඒකට වසඟ වෙලා. පුදුම විදිහට අපි ඒකට වශී වෙලා. ඉතින් අපිට පැන නැගුණු ඒ කායික වේදනාවන් කිසි දෙයක් අපිට දැනෙන්නේ නැහැ. නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් අපිට බලන්න තියෙන අරමුණ ඒ වගේ අපිව ඇද බැඳ ගන්නා, අපිව වසඟයට ගන්නා, හිත දූෂිත කරන අරමුණක් නෙමෙයි. ඒ වෙනුවට අපිට දැන් බලන්න තියෙන්නේ හරිම සරල අරමුණක්. හරිම උදාසීන අරමුණක්. උපේක්ෂා සහගත අරමුණක්. ඒ නිසා ඔය රිදුම් කැක්කුම් ටික ඉහ වහ යනවා එතකොට. මොකද අර බලන්න තියෙන අරමුණ හරි සරලයි, උදාසීනයි, උපේක්ෂා සහගතයි. ඉතින් ඒක මැඩපවත්වගෙන අර දැනෙන කුඩා වේදනාව පවා මතුවලා දැනෙනවා. ඉතින් ඒකාතකින් ඒක අපේ මේ ශරීරය ගැනත් ඉගෙන ගන්න තියෙන අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. මේ ශරීරය හැමතිස්සෙම රිදුම් කැක්කුම් දෙනවා. අපි ඒක අමතක කරන්නේ වෙන මොනා හරි අපේ හිතට දීලා හිත රවට්ට ගන්නවා. අර ළමේ කනනකොට සූප්පුවක් කටේ ගහනවා වගේ වැඩක් තමයි අපිත් කරන්නේ. නමුත් මේ අවස්ථාවේදී අපි එහෙම කරන්නේ නැහැ. මේ රිදුම් කැක්කුම් බාර ගන්නවා. මේ වෙලාවේදී රිදෙනවා නම්, රිදෙන බව දැනෙනවා නම්, ඒ කියන්නේ මම අතීතේ හිත මුලා වෙලා නැහැ. අනාගත සිහිනයක නෙමෙයි මං ජීවත් වෙන්නේ. මේ වෙලාවේ දැනෙන දේ මට හොඳට තේරෙනවා. ඒක හැබැයි වේදනාවක් වෙන්න පුළුවන්. දුක් වේදනාවක් වෙන්න පුළුවන්. නමුත් මුලාවක් නැහැ එතන. ඒකත් ලොකු දෙයක් ඒ නිසා. ඒකයි අපි සතිමත් භාවයේදී අපි ගාව තියෙන්න ඕනේ එක්තරා අන්දමක විවෘත මානසිකත්වයක්. මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ වාඩි වෙච්ච මොහොතේ ඉඳන් සැප දැනෙයි කියලා. සැප ලැබෙයි කියලා. එහෙම එකක් නැහැ. සැප දැනෙන්න පුළුවන්, සැප ලැබෙන්න පුළුවන් ටිකක් සමාධියක් එහෙම දිනුලා එනකොට හිතේ ඒකාග්‍රතාවයක් හැදිලා එනකොට කාය පස්සද්ධියක්, චිත්ත පස්සද්ධියක්, කායික සුඛයක්, මානසික සුඛයක් හැදිලා එනකොට ඉතින් එහෙම සෝයක් ඇත්ත වශයෙන්ම තියෙනවා. නිරාමිස සෝයක් විඳ ගන්න පුළුවන්. නමුත් එතෙක් සෑහෙන දුකක් තියෙනවා. සෑහෙන වේදනාවක් තියෙනවා. ඒක ඉතින් ඉවසීමෙන් යන්න වෙනවා. හිත හැදිලා ඉරියව්වෙන් යම්කිසි සහයෝගයක් දැනිලා එනකන් ටිකක් ඉවසන්න වෙනවා. පොඩ්ඩක් කාගෙන යන්න වෙනවා. ඉතින් එතකොට එහෙම යන ගමන තමයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විපස්සනාවකින් අනුග්‍රහ කරන්න කියන්නේ. හිතේ යම්කිසි ඒකාග්‍රතාවයක් තියෙනවා, හදාගත්ත සමතයක් තියෙනවා, කීකරු බවක් තියෙනවා. අන්න ඒ ඒකාග්‍රතාවය, සමාධිමත් භාවය ඊට පස්සේ යොදා ගන්නවා ප්‍රඥාව දියුණු කරන්න. ඒකටත් කය යොදා ගන්න පුළුවන්, වේදනාවන් යොදා ගන්න පුළුවන්, හිතම යොදා ගන්න පුළුවන්, පැන නගින විවිධ ධර්මතා යොදා ගන්නත් පුළුවන්. කායानुපසනාවක්, වේදනානුපසනාවක්, චිත්තානුපසනාවක්, ධම්මානුපසනාවක් කියන විවිධ ක්ෂේත්‍ර අපිට යොදා ගන්න පුළුවන් මේ ප්‍රඥාවත් දියුණු කරගන්න. එතකොට මේ විදිහට මේ පස් ආකාරයකින් කරන අනුග්‍රහ ලැබමින් තමයි අපිට මේ ගමන යන්න වෙන්නේ. එකක්වත් අඩුපාඩු කරගන්න ගියොත් නිකන් එක පැත්තකට බර වෙන ගතියක් තියෙනවා. ඉතින් පුළුවන් නම් අපිට මේ අනුග්‍රහ පහම ඒ අවශ්‍ය අවස්ථාවන් වලදී ලබලා දෙන්න. එහෙමනම් අපිට සාර්ථක ගමනක් යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් එතකොට මේ ගමන තමයි අපි දැන් මේ දවස් 4 යෙදෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මේ 267 වෙනි භාවනා වැඩසටහනට මම මාතෘකාවක් සපයා ගත්තේ ඇත්තටම සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේන චප්පානක සූත්‍රයෙන්. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලාට මම මේ වචන කියනකොටම සූත්‍රයත් මතක් වෙනවා ඇති. අපේ මහත්වරුනුත් ඒක සමහරට දන්නවත් ඇති. කෙසේ නමුත් ඒකෙන් අපිට මේ කරන වැඩසටහනට සෑහෙන මඟ පෙන්වීමක් ලබා ගන්න පුළුවන් නිසා මම අදහස් කළා මේ සූත්‍රය මේ වැඩසටහනට යොදා ගන්න. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ යම්සි උපමාවක් දෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇඟේ වණයක් තියෙන, ඒ වගේම බොහොම පැසවපු සිරුරක් තියෙන ලෙඩ වෙච්ච මිනිස්සෙක්. එයා මොකද කරන්නේ? යම්කිසි කටු සහිත වනාන්තරයකට ඇතුල් වෙනවා. ඉතින් මේ කටු සහිත වනාන්තරයක මෙයා යනකොට මෙයාගේ මුළු ඇඟම වණ වෙලා තියෙන්නේ, පැහැවලා තියෙන්නේ. ඉතින් එතකොට ගලක් කනුනත් හරි අමාරුයි. ඉතින් බුදුරහාමුදුරුවෝ කියන්නේ කටු වැඩෙනවා කියලා. කකුලේ කටු යනෙනවා. ඉතින් හිතා ගන්න බැරි තරම් වේදනාවක් තියෙනවා. ඊළඟට උල් කටු තියෙන කොළ ಜಾති, අතු ಜಾති ඒවත් ඇඟේ දැවටෙනවා. ඒතරත් ඉතින් පුදුමාකාර වේදනාවක් තියෙනවා.
ඉතින් ඔන්න ඔය උපමාව දීලා බුදුරජාන් වහන්සේ කියනවා ඔන්න වගේ තමයි ඇතම් ශ්‍රමණේක් බ්‍රාහ්මණේක් මහණෙක් ඉන්නවා. එයා යම්සි ගමකට යනවා. හැබැයි ගමකට ගිහිල්ලා එයා දන්නේ නැහැ කොහොමද සංවර වෙන්නේ කියලා. එයා දන්නේ නැහැ කොහොමද හැසිරෙන්නේ කියලා. ඉතින් එතකොට ගමකට විතරක් නෙමෙයි ආරණ්‍යයකට වෙන්න පුළුවන්, පන්සලකට වෙන්න පුළුවන්. එහෙම ගිහිල්ලා හැසිරෙනකොට අසංවරව හැසිරෙනකොට ඉතින් අනිත් අය චෝදනා කරනවා. අනිත් අය බනිනවා. අනිත් අය අවලාද කරනවා. එක එක නම් වලින් කතා කරනවා. ඉතින් අද අපි මේ தත්ත්වය අත්දකින්නවානේ. අපි අපිට නොගැලපෙන දේවල් කරනකොට මිනිස්සු ඉතින් අපිව හැල්ලුවට ලක් කරනවා. චෝදනා කරනවා. මෙහෙමද හැසිරෙන්නේ කියලා අනිත් අය චෝදනා කරනවා. ඉතින් මේ කාරණාව බුදුහාඳුරේ එදත් කියලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අද කාලේ විතරක් නෙමෙයි එදත් ඉතින් මේ චෝදනා ඇවිල්ලා තියෙනවා. කවදාත් ඉතින් එක જાති පුජ්‍යලෝ ඉන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව මතක් කරලා කියනවා මෙන්න මේ කරුණ නිසා තං කණ්ඨකෝති ඉති විදිත්වා සංවරෝච අසංවරෝච වේදිතබ්බෝ. මෙන්න මේක කටුවක් බව තේරුම් අරගෙන සංවර බවත් අසංවර බවත් තේරුම් ගන්න දැනගන්න කියලා තමයි මේ දේශනාව ආරම්භ වෙන්නේ. එතකොට මේ දේශනාවේ ඇත්තටම ප්‍රධානත්වය දෙන්නේ කායගත සතියට. නැත්නම් කායानुපස්සනාවට කියලා කියන්න පුළුවන්. හැබැයි හොඳ ගැඹුරු අර්ථකථනයක් අසංවර භාවය ගැනත් සංවර භාවය ගැනත් කතා කරනවා. ඒ මුලින්ම ඉදිරිපත් කරන අසංවර භාවයේ තුල සීලයද සමාධියද ප්‍රඥාවද මේ හැම පැත්තක්ම හරි ගැඹුරින් දේශනා කළා නැත්නම් සාකච්ඡා කරලා තියෙනවා. දැන් එක පැත්තක් අපි සැලකුවොත් ඉද බික්ක කතංච බික්කවේ අසංවරෝ හෝති. මුලින්ම අහනවා මහන්නේ මොකද්ද මේ අසංවර බව කියලා කියන්නේ? ඉද බික්කවේ බික්කු චක්කුණා රූපං දිස්වා පිය රූපේ රූපේ අදිමුච්ඡති. අප්පිය රූපේ රූපේ ව්‍යාපජ්ජති. ඉතින් මේක අපි පොඩ්ඩක් ලියා ගමු. අපිට මේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ තමයි මේ කතා කරලා තියෙන්නේ. දැන් මේ ලොකු පාළි වචන තිබුණාට මොකද මේ සරලව අපි හැමදාම අත්දකින හැම මොහොතෙම අත්දකින දේ තමයි මේ කතා කරන්නේ. අපි ඇහෙන් රූපයක් බලනකොට අපිට ආස දෙයක් නම් කැමති දෙයක් නම් ඉතින් ඒකට ඔස්සේ ඇදිලා යනවා. ඒක ඔස්සේ අපි කතන්දර ගොතනවා. ඉතින් දැන් අපි ගා හැමතිස්සෙම ජංගම දුරකථනයේ තියෙනවා. ඉතින් ටක් ගාලා ඔන්න ගන්නවා. නේද? ෆොටෝ එකක් ගන්නවා. මොකද ලස්සනයිනේ. ආයෙත් ගිහිල්ලා බලා ගන්න පුළුවන්. දැන් තියෙන Facebook එකේ දාන්න පුළුවන්. කියලා අනිත් අයටත් යවන්න පුළුවන්. ඉතින් අපි ඒක අභිරමණය කරනවා. ඒකෙන් සතුටු වෙනවා. අනිත් අයටත් යවනවා. ඒක තුලම නිකන් මුසපත් වීමක්. ඒක තුලම ව්‍යාවෘත වීමක්. මේ ලස්සන දෙයක් දැක්කා. ලස්සනක් දැක්කා, ලස්සන රූපයක් දැක්කා. යම් දර්ශනයක් දැක්කා. ඒ තුලම නිකන් හිත ගිහිල්ලා ඇලිලා ගැලිලා මුසපත් වෙලා ඒකම කල්පනා කර කර ඒ ගැනම හිතා ඊට පස්සේ අපි හිතමු ඔන්න අපි මේ පාරේ යද්දි දැක්කේ. දැන් ඔන්න පන්සලට ගියත් ඒක තමයි මතක් වෙන්නේ. පාසලට ගියත් ඒක තමයි මතක් වෙන්නේ. ආරණ්‍යයට ගියත් ඒක තමයි මතක් වෙන්නේ. එතකොට ඉතින් හිතට නිදහසක් නැහැ. ඇහැ එතනින් බලලා අවසానයි. දැක්කේ මේ ඊයේ. දැක්කේ මේ එද්දි. හැබැයි හිතට නිදහසක් නැහැ. ඒ දැකපු දේහි තියෙන යම් යම් සලකුණු ටික ඔක්කොම මතක තියාගෙන කෙලස් දනවන ටිකම නැවත නැවත මතක් කර කර අපි කොයි තරම්නම් කෙලස් කන්දක් වවා ගන්නවද? දැන් පොඩ්ඩක් කල්පනා කරලා හිතන්න. අපේ හිත හරි පවිත්‍ර නම් හිතන්න දැන් පුංචි කාලේ අපි හැමෝටම තියුණානේ හරි පිරිසුදු හිතක්. බොහොම අහිංසක හිතක්. ඒක තමයි හුඟක් වෙලාවට ඔය පාසලකට ගියාම පුංචි දරුවන්ට සතිමත් භාවය කියලා දෙන්න ගියාම ඒ අය මේ වැඩිහිටියන්ට වඩා ඉක්මනට ඒක තේරුම් ගන්නවා. ඒක පුරුදු කරනවා. හරි ලස්සනට ඒ කරුණ කියනවා, ඉදිරිපත් කරනවා. මොකද අපේ තරම් හිත දූෂිත වෙලා නැහැ. මේ වැඩිහිටි වෙන්න අපේ හිත පුදුම විදිහට දූෂිත වෙන ස්වභාවයක් තියෙනවා. අපි දේවල් දන්නවා කියලා හිතා ගන්නවා. ඉතින් පුළුවන් තරම් දේවල් ඔළුවේ දා ගන්නවා. අර කිව්වා වගේ අන්තර්ජාලය හරහා වෙන්න පුළුවන්. ප්‍රවෘත්තිපත්ත හරහා වෙන්න පුළුවන්. රූපවාහිනී හරහා වෙන්න පුළුවන්. හිතා ගන්න බැරි තරම් විවිධාකාර ජනමාධ්‍යද සමාජ මාධ්‍යද මේ ඔක්කොම හරහා අපි අපේ ඔළුව පුරව ගන්නවා. ඉතින් අන්තිමට මහා කුණු කන්දක් ඔළුවේදී තියෙන්නේ. ඔළුව ඇතුලේ තියෙන්නේ. ඒ නිසා මේ කුණු කන්ද පොඩ්ඩක් පැත්තකින් තියලා හිත පිරිසුදු කරගන්නවා කියන එක ලේසි නෑ. ඉතින් අපි මේ ඇහෙන් රූප බලලා මේ කරගන්න හානිය මේ තියෙන අසංවර භාවය තමයි
බුදුරජාන් වහන්සේ මේ මුලින් මතක් කරන්නේ ඒ අපි දැකපු දේ බොහොම මනරම් ප්‍රිය ස්වභාව කැමැති ලස්සන දෙයක් නම් ඒකේ අදිමුච්චති. ඒක ඔස්සේ යනවා. ඒක තුලම මුසපත් වෙනවා. ඒකටම ගැලෙනවා, ඇලෙනවා, අබිරමණය කරනවා, සතුටු වෙනවා. ඔන්න ඒක අසංවර වීමක්. අප්පිය රූපේ ව්‍යාපජ්ජති. අකමැති දෙයක් නම් ඔන්න ඉතින් කේන්ති යනවා, ගහ ගන්නවා, බැන ගන්නවා. ඒකට විරුද්ධව සටන් කරන්න එළියට බහිනවා. ඔන්න ඉතින් අනිත් පැත්තට ව්‍යාපාදේ වඩනවා. කලින් නම් කාමච්ඡන්දේ වැඩුවා, දැන් නම් ඉතින් ව්‍යාපාදේ වඩනවා. අනුපට්ඨිත කාය සතිච විහෙරති. හැබැයි කිසිම සතියක් නැහැ. කිසි සංවරයක් නැහැ. අපි මොකද කරන්නේ? ඇහැ පෙන්නපු දේ ඔස්සේ හිතට යන්න දීලා හිත ඇදගෙන යන යෑමට අපි වහල් වෙලා කටයුතු කරනවා. ඉතින් එතකොට බැලුවහම මේ අපි නිකන් ආගාදයට අදින ගතියක්මයි මෙතන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇහෙන් රූප දකින්නවා තමයි. හැබැයි දැකපු දේ ඔස්සේ කෙලස් වඩනවා. හොඳ දෙයක්, ලස්සන දෙයක්, ප්‍රිය දෙයක් දැක්ක කියලා හිතලා ඒ ඔස්සේ කෙලස් වඩනවා. අප්‍රිය දෙයක්, අමනාප දෙයක්, අකමැති දෙයක් දැක්ක කියලා ඒ ඔස්සේත් කෙලස් වඩනවා. අසංවරයි. අනුපට්ඨිත කාය සතිච විහෙරති. කායගත සතියක් නැහැ. දන්නේවත් නැහැ. කොහොමද මේක හික්මවන්නේ කියලා දන්නෙත් නැහැ. අසරණයි. ඇහැ පෙන්නන දේ ඔස්සේ ඇදීලා යනවා. ගැලිලා යනවා. මුසපත් වෙලා යනවා. පරිත්ත චේතසෝ හිත හරි පටුයි. මොකද්ද මේ පටුයි කියලා කියන්නේ? ඒක ටිකක් ගැඹුරින් විස්තර වෙනවා. තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යථා භූතං නප්පජානාති. මේ චේතෝ විමුක්තියක් ගැන පඤ්ඤා විමුක්තියක් ගැන දන්නේවත් නැහැ. යත්තස්ස තේ uppannā පාපක අකුසල ධම්මා අපරිසේසා නිරුද්ධಂತಿ. ඒ යම්කිසි ස්වභාවයක් තියෙනවා නම් චේතෝ විමුක්ති මට්ටමක් පඤ්ඤා විමුක්ති මට්ටමක් මේ හටගන්න කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්, ඒවා ෂය කරන්න පුළුවන්, ඒ බඳු තත්වයක් ගැන දන්නේවත් නැහැ. හිතේ තියෙන්නේ ඒ බඳු විවෘත බලවත් පැතුරුණු ස්වභාවයක් වෙනුවට පටු ස්වභාවයක්. ඒ කියන්නේ දැන් අපි හිතලා බලමු මෙහෙම. අපි ඇහෙන් රූපයක් දැක්කම අපේ ඇහැ යොමු වෙනවා එතෙන්ට. අනිත් ඔක්කොම අපිට අමතකයි. අපේ අම්මා තාත්තා මොනවාක්වත් කිව්වත් අපිට අහන්න බෑ. අපේ ගුරුවරයෙක් කිව්වත් අහන්න බෑ. යාළුවෙක් කිව්වත් අහන්න බෑ. හිත එතන ගිහිල්ලා හිර වෙලා. හිත එතන ගිහිල්ලා තත්වගත වෙලා. හිත එතන ගිහිල්ලා පටු වෙලා. අපිට පේන්නේ පටු මානසිකත්වය අපි ඇඳගත්ත කොටුව ඇතුලේ විතරයි අපිට පේන්නේ. ඊට පස්සේ අපි මේකම දැම්මොත් කනට ඇහෙන දේවල්. එතෙන්දිත් ඒ වගේමයි. කනට ඇහෙනවා අපි හිතමු බොහොම ලස්සන දෙයක්, මිහිරි හඬක්, ලස්සන ගීතයක්. ඉතින් ඒක ඉතින් අපි සතුටු වෙනවා ඒකෙන්. ඉතින් ඒකත් අපි රෙකෝඩ් කරගන්නවා. ජංගම දුරකථනයටත් දාගන්නවා, ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඒක නැවත අහනවා. ඒකෙම සතුටු වෙනවා. දැන් ඒකේ තමයි හිත හිර වෙලා තියෙන්නේ. දැන් හිතන්න අපේ හිත කියන්නේ හාත්පස පතුරවන්න පුළුවන් පුදුමාකාර නිදහස්, හරි විවෘත භාවයක් තියෙන, හරිම විනිවිද භාවයක් තියෙන, හරි පිරිසුදු භාවයක් තියෙන තත්වයක් නම් ඒක නෙමෙයි දැන් මේ තියෙන්නේ. දැන් තියෙන්නේ මේ සින්දුවක හිර වෙලා. ආපු වචනයක හිර වෙලා. ආපු ප්‍රකාශයක හිර වෙලා. ඒතර අපි මේ හිර වෙච්ච මට්ටමේදී, පටු වෙච්ච මට්ටමේදී අපිට අර වෙන කිසිම දෙයක් පේන්නේ නැහැ. හරියට නිකන් හිතන්න අපි මේ S2 මෙහෙම අතින් වහගෙන හිටියොත්. ඒතර මට මොකක්වත් පේන්නේ නැහැ මේ අතින් වැහිලා තියෙන්නේ. මට වෙන දෘෂ්ටි කෝණයක් නැහැ. මේ ලං කරගත්ත අත නිසා මගේ ඇහි යම් පටුත්වයක් ඇති වෙලා. ඇහි දෘෂ්ටිය සීමා වෙලා. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් අපේ මේ ඉන්ද්‍රයන් 6ටම තියෙනවා. කියන්නේ අපේ මේ ඉන්ද්‍රයන් යම්කිසි අරමුණක් අරගෙන ඒක අබිරමණය කරමින්, ඒක සතුටු වෙමින්, ඒකෙම මුසපත් වෙමින්, ඒකම කල්පනා කරමින් ඉන්නවා නම් වෙන දෙයක් ගැන අපිට හිතන්න හරි අමාරුයි. පේන්නෙම අරකමයි. මතක් වෙන්නෙම එයාමයි. මතක් වෙන්නෙම අරයාමයි. එයා හොඳ කෙනෙක් වෙන්න පුළුවන්, නරක කෙනෙක් වෙන්න පුළුවන්, කැමති කෙනෙක් වෙන්න පුළුවන්, අකමැති කෙනෙක් වෙන්න පුළුවන්. මට දැන් වෙන දෙයක් පේන්නේ නැහැ. මට දැන් වෙන කෙනෙක් ගැන මතක් වෙන්නේ නැහැ. මට එයාම ඕනේ. නැත්නම් මට එයා පේන්න බෑ. ඔන්නේ තත්ත්වය තමයි අපි තුල ඇති වෙන්නේ. මම ඒ සින්දුවටයි කැමති, මට වෙන සින්දුවක් එච්චර ප්‍රිය නෑ.
මම ඒ සුන්දර අකමැති මට ඒක ඇහෙන්න බෑ. ඉතින් ඔන්න වගේ තත්ත්වයක් අපි මේ ඉන්ද්‍රියන් හරහා සිද්ධ වෙනවා. ඊට පස්සේ හිතන්න නාසයෙන් ගඳක් සුවඳක් එද්දිත් ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහටම විස්තර කරනවා. කොහොමද මේ නාසයෙන් දැනෙන ගඳක් සුවඳක් හරහා ඒක බොහොම ප්‍රියනම් මනාපනම් ඒකට අපි මුසපත් වීමක්, ඒක ඔස්සේම ඇදී යාමක්, ඒ තුලම හිත ව්‍යාවෘත වීමක්, ඒකම කල්පනා කිරීමක්, ඒකම ඉල්ලන ගතියක්, තියෙනසේ සතම විවේදම් කරලා ඒක ගන්න ගතියක්, අයිති කර ගන්න ගතියක් තියෙනවා. අකමැති නම් ඒකෙන් ඉක්මනටම ඈත් වෙන ගතියක්, ඒ කෙනාව ප්‍රතික්ෂේප කරන ගතියක්, ඒ දේ ප්‍රතික්ෂේප කරන ගතියක්, එතනින් පලා යන ගතියක් එතන තියෙනවා. ඊළඟට දිවෙන් දැනෙන රසයකත් ඒකමයි. රස හොයාගෙන යනවා, හොඳ රස හොයාගෙන යනවා, ඒක මතක තියාගෙන ඉන්නවා, ඒකම ඉල්ලනවා, ඒකම උසපත් වෙනවා. එහෙම නැත්නම් ඒක අකමැති පැත්ත ගත්තොත් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒතර මේ ඇලීම් ගැටීම් කියන දෙපැත්තේ අපි මුළු නිරන්තරයෙන්ම උදේ අවදි වෙච්ච මොහොතේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම් දෝලණය වීමක් තියෙන්නේ. කැමැති දේ තුල ඇලෙනවා, අකමැති දේ තුල ගැටෙනවා. ඒතර මේ දෙපැත්තේ තරැන්දි මේ දෙපැත්තට දෝලණය වෙවි. එහෙට වැනෙනවා, මෙහෙට පයින්නවා. මේ පැත්තට පයින්නවා, මේ පැත්තට පයින්නවා. අපි ගත කරන්නේම හරිම අසහනකාරී ජීවිතයක්. පෙනුණා නම් යම්කිසි හොඳ දෙයක් ඒකට ඇලුනා. පෙනුණා නම් යම්කිසි නරක දෙයක්, අකමැති දෙයක් ඒකත් එක්ක ගැටුණා. ඇහුණා නම් යම්කිසි කැමති දෙයක් ඒකත් එක්ක ඇලුනා. ඇහුණා නම් යම්කිසි අකමැති දෙයක් ඒකත් එක්ක ගැටුණා. දැනුණා නම් යම්කිසි හොඳ සුවඳක් ඒකත් එක්ක ඇලුනා. අකමැති දෙයක් නම් දැනුනේ ඒකත් එක්ක ගැටුණා. දැනුණා නම් යම්කිසි හොඳ රසයක් ඒකත් එක්ක ඇලුනා. අකමැති දෙයක් නම් දැනුනේ රසයක් වශයෙන් ඒකත් එක්ක ගැටුණා. ඉතින් ස්පර්ශයටත් මේ විදිහටම දේශනා කරනවා. දැනුනේ හොඳ ස්පර්ශයක් නම් ඉතින් ඒක ඉතින් ඊළඟට අයිති කරගන්න ඕනේ කියනවා. ඒකම ඉල්ලනවා, ඒක මතම නැහෙන්න හදනවා. ඒ ඔස්සේම යනවා. හැබැයි දැනුනේ අකමැති දෙයක් නම් ඒකෙන් පලා යන්න, ඒක ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ විදිහට මනසට යම්කිසි අරමුණක් ආවහමත් ඕකම සිද්ධ වෙනවා. මනසා ධම්මං විඤ්ඤාය. මනසට යම්කිසි අරමුණක් ආවහම එතන තියෙන්නේත් අපි කැමති අරමුණක් නම් එතෙන්දි වෙන්නේ හරි අමුතු දෙයක්. දැන් ඇත්තටම ඇහෙන් රූපයක් බැලුවට පස්සේ ඇහි රූපේ රැඳෙන්නේ නැහැ. කනෙන් සද්දයක් ඇහුවට කනේ සද්ද රැඳෙන්නේ නැහැ. කනෙන් සද්ද ඇහුවා, ඒක ඇහුණා ගියා. ඊළඟට අපි හිතමු නාසයට ගඳක් සුවඳක් දැනුණා. ඉතින් ඒ ගඳක් සුවඳක් දැනුණාට මොකද? ඒක එතනින් ඉවරයි. ඒක නහය රැඳිලා නැහැ. දැන් අපි හිතමු අපි එනකොට කොහේ හරි මේ අසුචි පිටක් තිබුණා. දැන් එහෙම එකක් නැහැ නේද? නහය රැඳිලා නැහැ නේද? ඒක ඒ වෙලාවේ නම් තිබුණා නේද? ඒ වෙලාවේ දැනුණා. යම්සි ගඳක් තිබුණා. අප්‍රසන්න ගතියක් දැනුණා. ඉතින් නාසයේ ගඳ රැඳෙන්නේ නැහැ. ඒ වගේමයි දිවෙත්. ඉතින් අපි හිතමු අද දානෙට මොන හරි රසවත්දයක් තියුණා කියලා හිතමු. තමයි නොතිබෙන්නේ නැති. රසවත්දයක් තිබුණා. ඒ වෙලාවේදී දැනුණා. හැබැයි වතුර ටිකක් බිව්වට පස්සේ ඉතින් ඉවරයි. රැඳෙන්නේ නැහැ. කයටත් යම්සි ස්පර්ශයක් දැනුණා. ඒක ඉතින් අවසන් වුණා. කයත් රැඳෙන්නේ නැහැ. මනසේ තියෙන ටිකක් ඊට වඩා වෙනස් ස්වභාවයක් නේද? මනසට එන දේවල් ටිකක් රඳා පවතින ගතියක්. මනසේ නැවත නැවත වද දෙන ගතියක්. ඒ ඇහෙන් දැකපු දේවල් වල කෙලෙස් දනවන ටික ගිහිල්ලා ඔන්න මනසේ තැම්පත් වෙලා. කනෙන් ඇහිච්ච දේවල් වල තියෙන හොඳම කෙලෙස් දනවනම රිදිච්චම ටික ගිහිල්ලා ඔන්න පපුවේ හිර වෙලා. නාසයෙන් දැනිච්ච ගඳ සුවඳ වලක් තියෙන කෙලෙස් දනවනම ටික රාගය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන්, මාන්නේ ඔය ඔක්කොම ಜಾති වෙන්න පුළුවන්. ඒ කෙලෙස් වැඩියෙන්ම දනවපු ටික, මාන්නේ වැඩියෙන්ම දනවපු ටික, මමත්වයේ වැඩියෙන් ඉස්මතු කරපු ටික ගිහිල්ලා අන්න හිතේ තැම්පත් වෙලා. දිවෙන් විඳපු රසත් එහෙමයි. කයෙන් ලැබපු ස්පර්ශයත් එහෙමයි. ඉතින් අපි මේ සංසාරය පුරාවට මේ එකතු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මේ හරිම තීව්‍රව දැනිච්ච දේවල් වල වැඩියෙන්ම කෙලෙස් දනවපු දේවල් වල හරියට නිකන් මණ්ඩි ටිකක් තමයි අපි මේ හිතේ තැම්පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒකට තමයි බුදුරජාණන් වහන්සේ ආශ්‍රව ධර්ම, අනුසය ධර්ම කියලා දේශනා කරන්නේ. ඉතින් එතකොට මේ හරි ඔද්දල් වෙච්ච හිතක් මේ ජීවිතේදී විතරක් එකතු කරගත්ත දේවල් නෙමෙයි. සංසාරය පුරාට ආපු කුණු ගොඩවල් අපේ හිතවල තැම්පත් වෙලා තියෙනවා.
ඒ නිසායි ඇත්තටම ඉතින් අපි මේ මනුස්ස ජීවිතයක් ලබලා මේ බුදුබණක් අහලා උත්සාහත් වෙන්න තියෙන්නේ මේ ලැබපු ජීවිතේදී පුළුවන් ද මේකට පුංචි හරි විසඳුමක් දෙන්න. පුංචි හරි සංවර කිරීමක් කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ తত্ত্বය තව ටිකක් පැහැදිලි කරනවා මේ චප්පානක සූත්‍රයේදී ඒ ඉදිරිපත් කරන තවත් බොහොම ප්‍රබල උපමාවකින්. ඒකමයි මේ සූත්‍රයට චප්පානක සූත්‍රය කියලා නමක් දීලා තියෙන්නේ. එක එක જાතියේ ගොදුරු බිම් ඇසුරු කරන විවිධ හැසුරුම් තියෙන සත්තු 6 දෙනෙක් ගැන කතා කරනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේට මතක ඇති මේ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ කියනවා ඔන්න නයෙක් ඉන්නවා. නයා ඉන්නේ ඉතින් තුඹසක. මේ නයාව කොහොම හරි අල්ලලා හොඳ වරපටකින් නැත්තම් හොඳ ලණුවකින් බැඳ ගන්නවා. ඊළඟට කිඹුලෙක්. ඉතින් කිඹුලා යන්නේ වතුරට ගඟකට තමයි කිඹුලා යන්නේ. ශක්තිමත් කිඹුලෙක් කියලා කියමු. ඌවත් කොහොම හරි අල්ල ගන්නවා. හොඳ ලණුවකින් බැඳ ගන්නවා. ඊට පස්සේ ඉන්නවා පක්ෂියෙක්ගෙන්. පක්ෂියෙක්. ඒ කියන්නේ අපි හිතමු හොඳට ශක්තිමත් පක්ෂියෙක් ඉන්නවා. ගිජුලිහිණියෙක් වෙන්න පුළුවන් හොඳ ශක්තිමත් පක්ෂියෙක්. ඌවත් අල්ලගෙන දැඩි රැහැනකින් බැඳ ගන්නවා. ඊළඟට බල්ලෙක් ඉන්නවා ශුනකෙක්. අපි හිතමු හොඳ දඩෝරි බල්ලෙක්. ඉතින් ඌවත් අල්ලලා හොඳ දංගලක් දාලා ඌවත් බැඳ ගන්නවා. ඊට පස්සේ හිවලෙක් ඉන්නවා. එයාවත් බැඳ ගන්නවා. ඊළඟට හොඳ ශක්තිමත් වඳුරෙක් ඉන්නවා එයාවත් බැඳ ගන්නවා. දැන් මේ බැඳගත්තු ඔක්කොම රැහැන් වල කොන් ටික එකට ගැට ගහනවා. එකට ගැට ගැහුවාම ඇති වෙන තත්ත්වය මොකද්ද? ඉතින් මේ උපමාව හිතලා බැලුවම හරිම එක අතකින් මේ හරි විචිත්‍රයි කියන්න පුළුවන්. දැන් යම් අවස්ථාවක ණයා ශක්තිමත් වුණා නම් කියන්නේ කිඹුලටත් එච්චර ශක්තියක් නැහැ. පක්ෂියටත් එච්චර ශක්තියක් නැහැ. ශුනකයටත් එච්චර ශක්තියක් නැහැ. හිවලටත් එච්චර ශක්තියක් නැහැ. වඳුරටත් එච්චර ශක්තියක් නැහැ. මේ වෙලාවේදී ණයා තමයි ප්‍රබල වෙලා ඉන්නේ. මොකද කරන්නේ? අනිත් කට්ටියක් ඇද්දගෙන යනවා තුඹස දිහාවට. හැබැයි යම් වෙලාවක කිඹුලා ශක්තිමත් වුණා නම් දැන් ණයයි මේ පක්ෂියයි නරියයි බල්ලයි වඳුරයි කට්ටියම ඇදගෙන යනවා වතුර දිශාවට. ගඟ දිහාවට යන්නේ. මොකද කිඹුලානේ දැන් ශක්තිමත් වෙලා තියෙන්නේ අනිත් අය අසරණයි. අර කිඹුලා අදින පැත්තට නිකන් ඇද්දිලා යනවා. නිකන් හිතේ පොඩ්ඩක් මවා ගන්න පුළුවන් මෙතන මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ඒ උපමාව ගැන. ඊට පස්සේ යම්ස අවස්ථාවකදී පක්ෂියා ශක්තිමත් වුණොත් දැන් ඉතින් අනිත් 5 දෙනාම බැලුවම මේ ගොඩේ ඉන්න සත්තු. හැබැයි පක්ෂියා මේ අහසට අදින්න ගත්තොත් හිතලා බලන්න අර කට්ටියම උස්සගෙන මේ දැන් පක්ෂියා උඩට යන්නේ අහසට යන්නේ. යම් අවස්ථාවක ශුනකයා ශක්තිමත් වුණොත් අනිත් 5 දෙනා ඉතින් අපි තුමු වනාන්තරය ඇසුරු කරගෙන ඉන්නවා නම් ශුනකයා යන්නේ හැමතිස්සම ගම දිහාවට. ඌට ඕනේ කොහේ හරි ඉතින් ගමක තියෙන ගේක තියෙන ලිපක් අස්සට ගිහිල්ලා අලු ටික ගහලා දාලා අලු ටිකක ඉතින් ලිප් බොක්කේ ලගින්න තමයි බල්ලෙකුට ඕනේ. ඉතින් මේ පැත්තට තමයි ඉතින් අනිත් කට්ටියත් ඇදගෙන යන්නේ. අනිත් අයට එහෙතට යන්න උවමනාවක් නැහැ. නමුත් බල්ලා අදින නිසා ඇදිලා යනවා. බල්ලට ඕන තැනට ඇදිලා යනවා. අනිත් අයට ඕන තැන් වලට නෙමෙයි. දැන් මේ ශුනකයට ඕනේ ගමට යන්න, ගම් ගෙදරකට යන්න. ඒ ඔස්සේ අකමැත්තෙන් උනත් අනිත් අය ඇදිලා යනවා. ඊළඟට හිවලා එයාට ඕනේ සොහනට යන්නලු. සොහනේ තියෙනවා ඉතින් මිනී තියෙනවා. ඒවා කාලා තමයි ඉතින් එයා සතුටක් භුක්ති විඳින්නේ. යම් වෙලාවක හිවල ශක්තිමත් වුණා නම් එතකොට ඇදිලා යන්නේ අනිත් අයත් මේ මිනී කුණු කෑමේ යොමනාවක් නැතත් හිවල අදින පැත්තට තමයි ඇදිලා යන්නේ. ඊළඟට යම් වෙලාවක වඳුරා ශක්තිමත් වුණොත් ගහෙන් ගහට අත්ෙන් අත්තට පැනලා යන්න අනිත් අයට උවමනාවක් නැතත් වඳුරා අදින පැත්තට තමයි අනිත් අයත් ඇදිලා යන්නේ. එතකොට මේ රැහන් අට කතාවේ කියනවා මේ රැහන් තණ්හාවට උපමාවක්ය. මේ ගහන ගැටේ ඔක්කොමලා එකතු කරලා ගහන ගැටේ අවිද්‍යාවට උපමාවක්ය කියලා. දැන් අපි මේක කොහොමද උපමේයට ගලපගන්නේ? දැන් අපේ මේ ආයතන 6 නැත්තම් මේ අපිට තියෙන ඇස්කන්නාසාදී මේ ඉඳුරන් 6 මේ ඉදිරිපත් කරන උපමාවත් එක්ක බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ගලපලා තියෙනවා. දැන් අපේ ඇහෙන්
බලන්න පුළුවන් රූප විතරයි. ඇහැට බෑ සද්ද අහන්න බෑ. ඇහැට බෑ ගඳ සුවඳ බලන්න. ඇහැට බෑ රස විඳින්න. කියන්නේ රසයක් ලුණු රස ඇඹුල් රස භුක්ති විඳ ගන්න ඇහැට බෑ. නේද? ඇහැට ලුණු වතුර ටිකක් එහෙම දාලා බලන්න පුළුවන්ද මේක ලුණු රහද කියලා? එහෙම බලන්න බෑ. ඒකට ඇහෙන් පුළුවන් රූප බලන්න විතරයි. ඒකට එහෙනම් ඇහැට ආවේනික සුවිශේෂී වූ ගෝචර භූමියක් තියෙනවා. ඒ වගේමයි කනට පුළුවන් සද්ද අහන්න විතරයි. එයාට බෑ රූප බලන්න. එයාට බෑ රස බලන්න. එයාට බෑ ගඳ සුවඳ බලන්න. ඒ වගේමයි අපි තුමු නාසයට. එයාට පුළුවන් ගඳ සුවඳ බලන්න. එයාට බෑ රස බලන්න. එයාට බෑ සද්ද අහන්න. එයාට බෑ රූප බලන්න. එයාට පුළුවන් හැබැයි ගඳ සුවඳ බලන්න එයාට පුළුවන්. ඊළඟට දිවට රස බලන්න පුළුවන්. හැබැයි එයාට ගඳ සුවඳ බලන්න බෑ. රූප බලන්න බෑ. සද්ද අහන්න බෑ. කයට ස්පර්ශ බලන්න පුළුවන්. ස්පර්ශ දැනෙනවා. හැබැයි කයට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. කයට රූප පෙනෙන්නේ නැහැ. කයට සද්ද ඇහෙන්නේ නැහැ. මනසට පුළුවන් මනසට එන අරමුණු දැනගන්න. හැබැයි රූප බලන්න නම් රූප ගැන දැනගන්න නම් ඇහැ අවශ්‍ය වෙනවා. සද්ද ගැන දැනගන්න නම් කන අවශ්‍ය වෙනවා. ඉතින් ඔන්න වගේ මේ ඉන්ද්‍රයන් 6 ඒවට ආවේනික ගොදුරු බිමක් තමයි අසුරු කරන්නේ. හරියට අර ඉදිරිපත් කරපු උපමාවේ ඒ සතා කැමැති යම්කිසි ගොදුරු බිමක් තියෙනවා. නයා කැමැති තුඹසට ඒ වගේමයි ඇහැ ගොදුරු බිමක් කරගන්නේ රූප. කිඹුලා කැමැති ඉන්නේ ගඟේ නැත්නම් වතුරක ඒ වගේමයි කන සද්ද තමයි අසුරු කරන්නේ. එයායි ගොදුරු බිම මේක. පක්ෂිය අසුරු කරන්නේ අහස ඒ වගේ තමයි නාසය ගඳ සුවඳ අසුරු කරන්නේ. එතකොට ඉතින් අපිට ඒකත් පොඩ්ඩක් ඉතින් විද්‍යාවෙන් ගලප ගන්න පුළුවන්. ඉතින් මේ අවකාශයේ හරහා එන සුවඳක් ගඳක් තමයි නාසයෙන් ආග්‍රහණය කරන්නේ. ඉතින් මේ බුදුරජාන් වහන්සේ දීලා තියෙන උපමා එතකොට එකිනෙකට ඒ පැත්තනොත් ගැලපෙන ස්වභාවයක් තියෙනවා. එතකොට දිවට පුළුවන් රස විඳින්න තින් ශුනකයත් අර වගේ ගමට අදින ගතියක් තමයි තියෙන්නේ. කය ස්පර්ශ වලට කැමති ඒක තමයි අසුරු කරන්නේ. ගොදුරු බිම ඒකයි. හිවලා සෝනට අදිනවා වගේ ඉතින් ඒකට තමයි යා කැමති. ඊළඟට මනසට එන විවිධ අරමුණු වලට එකින් එකට පැන යනවා. දැන් බලන්න අද අපි වාඩි වුණාම කොයිතරම්නම් අපේ මනස අරමුණෙන් අරමුණට පැන ගියාද? ඒකමනේ ඉතින් අපිට මේ වාර්තා කරන්න උනේ. අද හරි අමාරුයි. අතන රිදුනා මෙතන රිදුනා. එක මොහොතක් ඒ අරමුණේ හිටියේ නැහැ. සක්මනට ගියා ඒ උනාට අසාර්ථකයි. යම් පමණකට නෝනේ යන්තම් සාර්ථක වුණා. ඉතින් මොකද මේ මනස අරමුණෙන් අරමුණට පනිනවා. ඒක අරමුණක ඉඳලා පුරුද්දක් නැහැ. ඉතින් මේ වඳුරව බුදුරජාන් වහන්සේ මනසට උපමා කිරීමෙන් එතනත් හරිය ලස්සන ගැළපීමක් තියෙනවා. වඳුරටත් එක තැනක ඉන්න බෑ. එක අත්තකින් පයින්නවා ඊළඟට ඒක අතහරිනවත් එක්ක ඔන්න ඊළඟ අත්ත අල්ල ගන්නවා. ඒ වගේ අපේ හිතත් එක අරමුණක් අල්ලනවා ඒක අතහරිනවත් එක්කම ඊළඟ අරමුණක් අල්ල ගන්නවා. අතහරින්නෙත් නැතුව හරි තව එකක් හරි අල්ල ගන්නවා. ඉතින් එතකොට ඔන්න ඔය වගේ ස්වභාවයක් තමයි මේ ඉඳුරන්ගේ හැසිරීම ගැන බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මෙතන තියෙන තනිකර මේ අසංවර භාවය. එතකොට මේ අපි සැප විඳිනවා කියලා අපි හරි පොහොසත් කියලා අපි මේ ඉඳුරන් පෝෂණය කිරීම ඉඳුරන් පිනවීම තමයි ඉතින් උදේහවා කරන්නේ. ඉතින් අපි සල්ලි හම්බ කරන්නේ තාන්න මාන්න ඇති කරගන්නේ උසස් වීම ලබා ගන්නේ මේ ඔක්කොම කරන්නේ ඉතින් මේකට තමයි. පුළුවන් තරම් ලස්සන රූප පෙන්වන්න. හොඳ සද්ද අහන්න. මිහිරි සුවඳ ආග්‍රහණය කරන්න. මිහිරි රස භුක්ති විඳින්න. ඊළඟට කයට හොඳ සුව පහස් ලබා දෙන්න. ඊළඟට මනසටත් ඉතින් නිකන් ඉන්න වෙලාවට අර විඳපු දේවල් විඳින්න ඉන්න දේවල් කල්පනා කර ඒකෙම ඉතින් හෙම්බත් වෙන්න ඒකෙම නිමග්න වෙන්න. ඉතින් ඔන්න වගේ తত্ত্বය බුදුරජාන් වහන්සේ නම් කියන්නේ අසංවර වීමක් කියලා. ඉතින් ඒක අතින් බැලුවම හරීම මේ වර්තමානයේට ගැලපෙන්නේ නැති වැඩක් වගේ නේද? වර්තමානයේ ඉතින් මේවමනේ දෙන්නම් කියන්නේ. අරක දෙන්නම් මේක දෙන්නම් කියලා ඉතින් හැමතිස්සෙම හැමෝම කියන්නේ. ඉතින් ඒකම තමයි ඉතින් ඡන්දෙ ඉල්ලන්නේත් නේද? ඉතින් මේවමනේ දෙන්න කතා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙතන නම් තියෙන්නේ මේ අසංවර භාවයක්. අපිට පේන්නේ නම් මේක තියෙන්නේ පුදුමාකාර හරිම පෝෂණීය ගතියක්. මේක තමයි වුමනා වෙන්නේ. මේක තමයි සංවර්ධනය කියන්නේ. මේක තමයි දියුණුව කියන්නේ.
මේක තමයි පොහොසත්කම කියන්නේ. මෙහෙම තමයි ඉතින් අපිට හිතෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ නම් ඊට වඩා වෙනස් මතයක් තමයි දරන්නේ. ඉතින් එතකොට අපි තවත් පැත්තකින් හිතා ගන්න පුළුවන්. ඒතර මේවා අපි දෙන්න ගිහිල්ලා, විඳින්න ගිහිල්ලා, රස විඳින්න ගිහිල්ලා, එහෙමත් නැත්නම් අකමැති දේවල් එක්ක ගැටෙන්න ගිහිල්ලා අපේ හිත ඇතුළේ වෙන පරිවර්තනය ගැන තමයි අපිට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න තියෙන්නේ. මොකද ඇහෙන් රූප බලන්නේ නැතුව ඉන්නවා කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. කනෙන් ශබ්ද අහන්න නැතුව ඉන්නවා කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. දිවෙන් රස බලන්නේ නැතුව ඉන්න එකක්, නාසයෙන් ගඳ සුවඳ බලන්නේ නැතුව ඉන්න එකක්, කයෙන් ස්පර්ශ ලබන්නේ නැතුව ඉන්න එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එහෙමත් කතා කරපු යම් ගුරුවරු ඉඳලත් තියෙනවා. දැන් අර පාරාසරිය මේ බ්‍රාහ්මණයාගේ ගෝලෙක්, උත්තර මානවකයා. බුදුරජාණන් වහන්සේට එක කතා කරන්න ආවහම බුදුරජාණන් වහන්සේ අහනවා මේ ඔබතුමාගේ ගුරුවරයා දේශනා කරන මේ සංවර භාවය මොකක්ද? එතකොට මේ උත්තර මානවක කියන්නේ ඔය උත්තරේ තමයි. උත්තර මානවක කියනවා අපේ ගුරුතුමා කියනවා මේ ඇහෙන් රූප බලන්න එපා කියලා. කනෙන් ශබ්ද අහන්න එපා කියලා. නාසයෙන් ගඳ සුවඳ බලන්න එපා කියලා. දිවෙන් රස බලන්න එපා කියලා. කයෙන් ස්පර්ශ ලබන්න එපා කියලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඉතින් එහෙමනම් ඔය උපතින්ම අන්ධ මිනිස්සයා ඒ ඉන්ද්‍රිය භාවනාවේ කෙලපැමිණි පුද්ගලයෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් කම් බිහිරි මිනිස්සයා ඔය කියන ඉන්ද්‍රිය භාවනාවේ කෙලපැමිණි පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඉතින් මොකද සද්ද ඇහෙන්නෙම නැහනේ. රූප පෙනෙන්නෙම නැහනේ. ඉතින් එතකොට උත්තර නැති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ධර්මය ඊට වඩා හරිම ප්‍රඥාගෝචර ගතියක් තියෙනවා. ඊට වඩා පුදුමාකාර ප්‍රායෝගික ස්වභාවයක් තියෙනවා. එහෙනම් මේ ඉදිරිපත් කරන ධර්මය මේ රූප නොබලා සිටීමෙන්, සද්ද නොඅසා සිටීමෙන්, ගඳ සුවඳ නොබලා සිටීමෙන් එහෙම කරන හික්මීමක්ම නෙමෙයි. එතනත් යම්සි ඉන්ද්‍රිය සංවරයක් පවත්වන්න අවශ්‍ය වෙනවා. හැබැයි ඒ සංවරය අභිබවා යම් පමණක මානසික දියුණුවක් ඇති කරගන්න පුළුවන් තත්වයක් ටික ටික කෙනෙකුට ලබා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. රූප දැක්කත් ඒ ඔස්සේ හිත නිමග්න නොවන ගතියක්. ඒ ඔස්සේ කතන්දර ගොතන් නැති ගතියක්. සද්ද ඇහුණට ඒකෙන් හිත දූෂිත නොවන ගතියක්. ගඳ සුවඳ දැනුණට ඒකෙන් හිත දූෂිත නොවන ගතියක්. දිවෙන් රස දැනුණට ඒක නිසා හිත දූෂිත වෙන්නේ නැති ගතියක්. පුළුවන් ද අපිට හිතා ගන්න. හිතන්න අපි කොහේ හරි ගමනක් යනවා. හිතා ගන්න බැරි තරම් බොහොම විෂම දර්ශනයක් තියෙනවා. ඉතින් අනිත් කෙනෙක් නම් ඒක දැකලා ටොන් ගණන් කෙලස් වපුරනවා. අපිට පුළුවන් මේක දැකලත් අපේ හිත නිශ්චල භාවයක පවත්වන්න. අපේ හිත තිබිච්ච පිරිසුදු භාවයේ පවත්වන්න අපිට පුළුවන්ද? අන්න එතන තියෙනවා පුදුමාකාර දර්ශනයක්. එතන තියෙනවා පුදුමාකාර හික්මීමක්. එතන තියෙනවා හික්මීමේ එහා ගිය සෑහෙන ප්‍රඥාවක්. ඔන්න ඔය පැති තමයි ඇත්තටම බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන දහමේ සතිපට්ඨානයේ දියුණු කිරීමේ ආනිසංස වශයෙන් කෙනෙකුට ලැබෙන්නේ. යාට එතකොට එහෙනම් පුළුවන්කමක් තියෙනවා විෂම දර්ශනයක් දැක දැක හිත දූෂිත කරගන්න නැතුව ඉන්න. කනෙන් සද්ද ඇහුණට හිත කුපිත කරගන්න නැතුව ඉන්න. නාසයෙන් ගඳ සුවඳ දැනුණට හිත ඒක ඔස්සේම හිතා කල්පනා කර එහෙම කරගන්න නැතුව ඉන්න. හිත සංසිඳීමෙන් පවත්වන්න. දිවෙන් රස බැලුවා කියලා ප්‍රශ්නයක් නැහැ දැන් බුදුරජාණන් වහන්සේ. ඉතින් රජ මැදුරු වලට ගිහිල්ලා තියෙනවා, සිටු මැදුරු වලට ගිහිල්ලා තියෙනවා, ප්‍රණීත භෝජන ලැබලා තියෙනවා. නමුත් ඉතින් හිතේ මොකක්වත් කෙලස් ඒව නිසා පහළ වෙලා නැහැ. රහතන් වහන්සේලා වෙන්න පුළුවන්, අනිකුත් ආර්යයන් වහන්සේලා වෙන්න පුළුවන්. උන්වහන්සේලාට ඉතින් ප්‍රණීත දේවල් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දහම හරිම සාමාන්‍ය අපිට හිතට අහුවෙන තර්කානුකූල න්‍යායයට වඩා වෙනස් පැත්තක් පෙන්ලා තියෙනවා. ප්‍රායෝගික පැත්තක් පෙන්ලා තියෙනවා. අන්න ඒ ප්‍රායෝගික පැත්ත තමයි දියුණු කරන්න අපි මේ පුංචි ප්‍රවේශයක් ගන්නෙ. අපි මේ පුංචි මඟ පෙන්වීමක් එහෙම නැත්නම් දිරිගැන්වීමක් නැත්නම් පුංචි පුහුණුවක් අපි මේ ලබන්න හදන්නේ අන්න ඔය සඳහා. ඉතින් ඒකේ තමයි කායගත සතිය මුලට එන්නේ. ඒකේ තමයි කායානුපස්සනාව මුලට එන්නේ. ඒතර මේ කතා කරන ලොකු දේවල් එක පාට අපිට කරගන්න බැරි වෙයි. හැබැයි මේකේ යම් කුසලතාවයන්
අපි කායානුපස්සනාවක් උනත් වඩනකොට අපි තුල ඇති වෙනවා කියන එක පොඩ දැනෙන්න ගනීවි. ඒක හැබැයි කළා බලන්න ඕනේ. මේක නිකන් මම කිව්වට විශ්වාස කරන්න එපා. පොතේ තිබුණ පළියට පිළිගන්න එපා. Taman කළා බලන්න. Tamanටම ඒක දැනෙන්න ඕනේ. හිතන්න ඉස්සෙල්ලා නම් මගේ හිත පුදුම විදිහට වල්මත් වෙච්ච ස්වභාවයක් තිබුණා. අතන ගියා මෙතන ගියා. එක මොහොතක් නිකන් හිටියේ නෑ. අරමුණෙන් අරමුණ පැනමයි ගියේ. පුදුම වදයක් මට දුන්නේ. හැබැයි මම මේ දවස් කීපයක් මේ විදිහට මේ සරල අරමුණක සිහිය දියුණු කරන්න උත්සාහවන්ත වීම තුලින් මේ අන්තිම දවසේ වගේ වෙනකොට තියනවාද පුංචි හරි සහනයක්? තියනවාද මේ හිතේ යම් හෝ පමණක හික්මීමක්? සහනශීලී ගතියක් නිකන් සැහැල්ලුවක්. අර තරම් වද දෙන්නේ නැති ගතියක්. ඔන්න ඕක අපිට දැනෙනවා නම් එහෙනම් ඒ කියන්නේ අපි මේ දරපු වෑයමේ අපි මේ කරපු අභ්‍යාසයේ යම්සි ප්‍රතිඵලයක් තියෙනවා. ඉතින් ඒක කරලම ඕනේ බලන්න. ඉතින් මම මේ කරන්නේ පොඩ්ඩක් මේ සඳහා පොඩ්ඩක් කරුණු පැහැදිලි කරලා දෙන එක. මේක මේ ඒත්තු ගන්නවන්න හදන එක. හැබැයි තමන් කළොත් පමණයි මේ ආනිසංසය ලැබෙන්නේ. ඒකයි මම කලිනුත් මතක් කළේ. මේ කටයුත්ත අපිට සල්ලි දීලා වෙන කෙනෙක් ලව්ව කරගන්න බෑ. අපි කොයිතරම් ධනවත් වුණත්, කොයිතරම් පොහොසත් වුණත් අපිට කෙනෙක් ලව්ව මේ දේ කරගන්න බෑ. අපේ අම්මා තාත්තා අපිට කොයිතරම් ආදරය කරත් මේ දේ අපි වෙනුවෙන් ඒගොල්ලන්ට කරන්න බෑ. අපේ බිරිඳ, අපේ ස්වාමියා, අපේ දරුවෝ අපිට කොයිතරම් හිතවත් වුණත් ඒගොල්ලන්ට මේ දේ අපි වෙනුවෙන් කරන්න බෑ. එහෙනම් මේ දේ කරගන්න පුළුවන් වෙන්නේ අපිටමයි. අපිටමයි. ඉතින් අපි තවදුරටත් බලමු හෙට දිහාට මේ අද කතා කරේ අසංවර බව කොහොමද මෙහෙනම් බුදුරජාණන් වහන්සේ මේක සංවර කරන්නේ? මොන ප්‍රතිපදාවක්ද ඉදිරිපත් කරන්නේ මේක සංවර කරන්න කියලා. ඉතින් ඒ සඳහා ඉදිරි ආරාධනාවක් කරමින් අද ධර්මදේශනාව මම මෙතනින් સમાપ્ત කරනවා. සියලු දෙනාටම මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මඟ පෙන්වීම, බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්න හදන ඒ ආදර්ශය, ඒ දර්ශනය තේරුම් ගන්න යම්සි උත්සාහයක් දරන්න අද දින ධර්මදේශනාව යම් උත්තේජනයක් වේවා, දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.